වැඩට යන අතරමඟ ඉතින් කොහොමද වීඩියෝ එකක් කරන්න හිතුණා මේ මොකද දැන් රට යන තත්ත්වය පිළිබඳව බැලුවොත් දැන් ජනාධිපතිවරණය සහ මැතිවරණවල තිබ්බ තරම් මේ රැලි වලට සෙනගෙන්නේ නැtei කියලා කියනවානේ. බොහොම හොඳ ලකුණක් ඒක. ඒ මොකද දැන් මන්ත්‍රීවරයාගේ භූමිකාව මේ සෙනග ගෙන්නන එක නෙවෙයි කියන එකට හොඳයි. මොකද ඉස්සර අනිවාර්යයෙන්ම සෙනග ගෙනාවේ රැස්වීම් වලට ඔබලා දන්නවා සමෘද්ධිය දෙනවා, ටකරන් දෙනවා, වැසිකිලි කටක් දෙනවා, රස්සාවල් දෙනවා කියලා තමයි පෝස්ටර් අලව ගත්තේ. නොයෙක් දේවල් කරගත්තේ දහසක් පොරොන්දු දීලා. සහ ඒ පොරොන්දු සමහරක් ඒවා ඉෂ්ට කරලා තියෙනවා. ආයතන පුරවන්න රැකියා දීලා තියෙනවා. කායෙන් හරි අරගෙන වැසිකිලි පෝච්චි දීලා තියෙනවා. කායෙන් හරි අරගෙන ටකරනුත් දීලා තියෙනවා. ඒක මේ රටකට අවශ්‍ය දේවල් නෙවෙයි. පුජ්‍යලෝ ඉදිරියදා වේල මේ සම්තෘප්ත කරගන්න දේවල් තමයි කරලා තියෙන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ දවස්වල മന്ത്രിවරයාගේ භූමිකාව ඇත්තටම මේ ප්‍රතිපත්ති සම්පාදනය දක්වා ගමන් කරවන්න ඕන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ ඉන්නේ මේ එක දේවල් කරන්න නෙවෙයි ආයතන කළමනාකරණය කරමින් සංවර්ධන කටයුතු හරි කරන දේවල් කරන්න. රස්සාවල් දෙන්න, වැසිකිලි දෙන්න, මේ ටකරන් දෙන්න එහෙම නෙවෙයි කියන එක. එතකොට මම නම් කියන්නේ ක්‍රමක්‍රමයෙන් මෙන්න මේ රැස්වීම වලට සෙනගන ප්‍රමාණය අඩු වුණාම රැස්වීම නැතුව යනවා. ඊට පස්සේ මිනිස්සු ඡන්ද දීම පිළිබඳව වෙනත් මාධ්‍ය ඔස්සේ සලකලා බලනවා. ඒක බොහොම හොඳ දෙයක්. ඒ විදිහට මේක යනවා නම් බොහොම හොඳයි. වියදම් ගොඩාක් අඩුයි. ඒක විපක්ෂ කියනකට කියන එකක් නෙවෙයි. විපක්ෂට නම් සල්ලි නැති මේ මිනිස්සු වෙන්නේ නැති හන්ද රැස්වීම තියන්නේ නැත්තේ. නමුත් ඒක වෙන්න ඕන දෙයක්. කොහොම හරි. එතකොට ඒ ජනතා සේවය කියන එක හරි තැනට ලබා දෙන්න කටයුතු කරගන්න පුළුවන්. මොකද රස්සාවල් දෙන්න, මේ වැසිකිලි බෙදන්න, පෝච්චි බෙදන්න වුණාම ඒවා ඡන්ද ලබා ගත්තට පස්සේ කෙලෙහිගුණ සලකන්න තමයි වෙන්නේ. එක්ක බා පර්මිට් එකක් දෙන්න වෙනවා, එහෙම නැත්නම් ටෙන්ඩර් එකක් දෙන්න වෙනවා, වැලි පර්මිට් එකක් දෙන්න වෙනවා, පාස් කපන්න දෙන්න වෙනවා. හැබැයි මේ සැරේ ඡන්දෙදී ඒ වගේ අය කරපු අයට තක්කඩින්ට ඡන්දේ නොදේවි කියලා අපි විශ්වාස කරනවා. ඉල්ලා හිටින්න වෙනවා ඡන්දෙ දෙන්න එපා කියලා. මොකද පාතාලය පටන් ගන්න, දේශපාලන පාතාලය පටන් ගන්න ප්‍රාදේශීය සභාවෙන්. එයා ඔබේ හිතවතෙක් කෙනෙක් වෙන්න පුළුවන්, ඔබේ යාළුවෙක් වෙන්න පුළුවන්, ඔබේ කුලයේ කෙනෙක් වෙන්න පුළුවන්, ඔබේ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කවුරු වුණත් ඕන් නියෝජනය කරන්නේ ඔබව නෙවෙයි නම් ඒක වැඩක් නැහැ. එතකොට දැන් ඔය අඳුරන්නේ නැති අය යවුවේ පාර්ලිමේන්තු ඒ විදියටම අඳුරන්නේ නැති අය යවන්න උන ප්‍රාදේශීය සභාවට. එහෙම යවලා අපි ඒගොල්ලන්ගෙන් ප්‍රාදේශීය සභාවට සහ රටට අවශ්‍ය වැඩේ ගන්න ඕන. එහෙම නැතුව දැන් මම දන්නවා සමහර පාසල් වලට මේ විස්පෝට් මීට් එකට වැලි ගන්න මේ മന്ത്രിවරයා හම්බෙන්න ගියාම ඒ മന്ത്രിවරයා කියන ඒ අපිට කරන්න බෑ. එහෙම අවශ්‍ය නැහැ. ඒක අවශ්‍ය තැනින් කරගන්න කියලා. ඒකට අදාළ තැන් වලට යොමු කරනවා. එතකොට මිනිස්සු කලකිරෙනවා. මොකද අපි පුරුදු වෙලා තියෙන හැමදේම മന്ത്രിවරුන්ගෙන් කරගන්න. හැම දෙයකටම මාරුවීමක්, රජයේ සේවයේ මාරුවීමක් හෝ පියන් පත්වීමක්, එහෙම නැත්නම් රෝහලක සුළු සේවක පත්වීමක්, ඔය ඕනම දෙයක් දේශපාලනයෙන් තමයි කරගන්න උත්සුක වෙලා තියෙන්නේ. නමුත් මේ മന്ത്രിවරුන්ට පත් වෙච්ච අය මං හිතන්නේ එහෙම කරන්න එකක් නැහැ. එහෙම කරන්න දෙන්න හොඳත් නැහැ. ඒක රටට අනවශ්‍ය දෙයක්. ඒක පිළිවෙලට වෙන ආයතන වලින්, ස්වාධීන ආයතන වලින් ඒව කරන්න ඕනේ. ඒක බොහොම නිර්ව්‍යාජව දේශපාලන නැතුව කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. දැන් කරන එකක් නැහැ කියලා විශ්වාස කරනවා. ඒකේ හින්දාම මේ සැරේ ඡන්දෙ දෙනකොට ටිකක් ප්‍රවේශම් වෙන්න අරගලයට ගහපු කට්ටිය ඉන්නවා. අර බේරයාවේ නාපු කට්ටිය ඉන්නවා. බේරයාවේ නාවන්න සලස්සගත්ත කට්ටිය ඉන්නවා. ඒකේ ඉඳ පුට ප්‍රවේශම් වෙන්න මේ ඡන්දය කියන්නේ ආපහු වැදගත් ඡන්දයක්. ජනතා මතය ප්‍රකාශයටපත් කරනවා. මාස 6 ආණ්ඩුවකට ලොකු ප්‍රතිහාර පාන්න බැරි බව ඕනම කෙනෙකුට තේරුම් ගන්න ඕන. ඒක විපක්ෂයට තේරුම් කරලා දෙන්න පුළුවන් මේ සැරේ ඡන්දෙදි තමයි. අපේ මිත්‍රයෝ ඉන්නවා තාම මේ කයිය නායක, අර නායක, මේ නායක කියලා විතරයි කරන්න කියන එක. මේගොල්ලන්ගේ වැරදි තියෙනවා. ඒවා පිළිබඳව නිර්මාල්ලා
ජනබලය සංවිධානය මේ ළඟදී මේ මාධ්‍ය සාකච්ඡාවකුත් තියලා කිව්වා. ඒව ගැන සැලකිලිමත් වෙන්න. මේවා ගැන හොඳින් සලකලා බලලා ඡන්දය දෙන්න. විපක්ෂය සුද්ධ කළාම දාන්න. ප්‍රභූ පන්තියට කඩේ යන කට්ටිය සුද්ධ කළාම දාන්න. ප්‍රභූ පන්තිය ගැන සහ ප්‍රභූ පන්තියේ ක්‍රියාවන් පිළිබඳව අපි වෙනම කතා කරමු. ස්තුතියි.